මැදිරි 50කින් පමණ යුත් දුම්රියක් ලෙස ඈත බලන්නෙකුට දිස් වුවද මෙය දුම්රියක් නොවේ. වැඩ නිම කර නොමැති මෙම නිර්මාණය සොයාගනු ලැබුවේ යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරේ වෙල්ලාමුල්ලි වයිකල් වෙරළ තීරයෙන්. යුද හමුදාවේ 58 වන සේනාංකය දින දෙකක් තිස්සේ පැවති දරුණු ගැටුමකින් පසුවයි මෙම ස්ථානයට ළඟා වුණේ. ඝන යකඩ තහඩු වලින් තනා ඇති මෙම සැකිල්ලට රේල් පීලිද යොදාගෙන. මෙහි දිග අඩි 360ක්, පළල අඩි 25ක්. සැකිල්ලේ යකඩ තහඩුවල ඝනකම අඟල් 3ක් පමණ වෙනවා. මේ නිසා ප්‍රබල වෙඩි ප්‍රහාරයකින් වුවද මෙම සැකිල්ලට හානියක් සිදුවන්නේ නැහැ. රේල් පීලි අට්ටාලයක් මතයි මෙම සැකිල්ල සකස් කිරීමද සිදු කර ඇත්තේ. මෙම ස්ථානයේ සිට මුහුදට ඇති දුර මීටර් 50කටත් අඩුයි. එම නිසා මෙය මුහුදට ගෙන යාමට සකස් කරන ලද්දක් බවට සැක කළ හැකියි. එකිනෙක යාවන අඩි 20යි 25 මැදිරි වලින් යුත් මෙම සැකිල්ලේ කුටි ගෝලාකාර ස්වභාවයක් ගන්නවා. ජලය මත උව ගමන් කිරීමේදී එම ජල පීඩනය ඔරොත්තු දෙන ආකාරයෙන් මෙය සකස් කර ඇති බව සිතිය හැකියි. දහසක පමණ පිරිසක් මෙහි කුටි තුල පහසුවෙන් රැඳවිය හැකියි. මෙම කුටි සහිත කොටසට සම්බන්ධ වන තවත් යාන්ත්‍රික කොටසක්ද ඇති බව මෙහි ස්වභාවය අනුව තහවුරු වෙනවා. මෙහි වෑද්‍යම් තව් අනුව ඉතා මෑතක් වනතුරුම මෙහි නිම කිරීමේ කටයුතු සිදු වී තිබෙනවා. එමෙන්ම එම තව් ආසන්නයේ ඇති සලකුණු අනුව මෙය කිසියම් රටක නිෂ්පාදනය කරන ලද්දක් නොව මෙහිම නිෂ්පාදනය කරමින් සිටි එකක් බවට තහවුරු වෙනවා. යකඩ සැකිල්ල ආසන්නයේම දැඩි ධාරිතාවකින් යුත් මහ පරිමාණ එන්ජින් දෙකක්ද සංගවා තිබියදී හමුදාව සොයාගත්තා. ඒවා කිසියම් විදේශයකින් ගෙන එන ලද ඒවායි. ඒ සමගම හමු රෝද සහිත මෙම අට්ටාලයද ඒ මත යමක් තබා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට භාවිත කරන්නක්. මෙම අබිරහස් වෙරළ ප්‍රදේශයේ යකඩ සැකිල්ලට ඉතා ආසන්නයේ මුහුදු ජලය යොදා සැකසූ ජල තටාකයක්ද දැකගත හැකියි. මෙහි දිග අඩි 100ක් පමණ වන අතර පළල අඩි 50ක්. තටාකයේ බිත්ති ඝන යකඩ තහඩු වලින් තනා තිබෙනවා. එහි පතුලද යකඩ තහඩු වලින් යුක්තයි. මුහුද දෙසට වන බිත්තිය මුහුදු ජලය තටාකයේ තුලට ගන්නා සොරවු දොරක් ලෙසයි භාවිත වන්නේ. මෙහි අඩි 30ක් පමණ ගැඹුරට මුහුදු ජලය පුරවා තිබෙනවා. මෙවැනි තටාකයක් හමු වූ පළමු අවස්ථාවද මෙයයි. යකඩ අට්ටාලය හා සෙසු උපකරණ සමග මෙම තටාකයේද කිසියම් සම්බන්ධතාවක් පවතිනවා. LTTE මීට පෙර මෙවැනි මහා පරිමාණ නිර්මාණයක් සිදු කර තිබී හමු වූයේ උද්‍යාර කට්ටිකුලම් හිදී ඔවුන් විසින් සකස් කරන ලද සබ්මැරිනයි. එම සබ්මැරින් නිර්මාණ වලින් පසුව අපට හමු වන විශාලතම හඳුනා නොගත් නිර්මාණය ලෙස මෙය නම් කරන්නට පුළුවන්. කෙසේ නමුත් යුද හමුදාව මෙම නිර්මාණ වලින් LTTE සිදු කිරීමට බලාපොරොත්තු වූයේ කුමක්ද යන්න පිළිබඳව දැන් පරීක්ෂණ සිදු කරනවා. වැඩ නිම වී නොමැති නිසා කිසිවක් ඒ පිළිබඳව තවමත් ප්‍රකාශ කළ නොහැකියි.